ඉතින් වෙල්කම් ටු Thailand. ඉතින් ඔන්න මගේ Thailand සංචාරයේ පළවෙනි වීඩියෝ එක මේක. පළවෙනි මේ රූම් ටුවර් එකක් දෙන්න යන්නේ පොඩි. ඉතින් හොඳ එක්ස්පීරියන්ස් එකක්. මොකද මේ මම ඇත්තටම කලින් ආවා පොඩ්ඩක් මේ මොකද මම ෆ්ලයිට් එක බුක් කරේ සිංගප්පූරු ඉඳලා Thailand වලට. ඉතින් මගේ ෆැමිලි එක එනවා. මගේ වයිෆ් බබාලා දෙන්න එනවා ශ්‍රී ලංකාව ඉඳලා Thailand වලට. ඉතින් ඒ හින්දා මම කලින් එන්න ඕන හින්දා මගේ ෆ්ලයිට් එක කලින් ආවා. මම සිංගප්පූරු ඉඳලා තායිලන්ත වලට ඇවිල්ලා මට මෙහෙ ඉන්න වෙනවා පැය 12කටත් වැඩි කාලයක් එයාපෝට් එකේ. ඉතින් මගේ වයිෆ්ලා හැම එනකම්. ඉතින් ඒ හින්දා එයාපෝට් එක එතන එහෙනම් බෝරින් වගේ මම ඒකින්ද පොඩ්ඩක් හිතුවා මේ නිකන් බැලුවා ඒගොඩ එකේ මේ කාමරයක් හොයාගන්න පොඩි වෙලාවකට. ඊට පස්සේ මම පැය 6කට බුක් කරන්න පුළුවන් එකක් සුතුනා නිකන් ඕවර්නයිට් නැතුව. පැය 1 විතර වෙනකම් වගේ කියලා තමයි මම බැලුවේ. 1-2 වෙනකම් වගේ. එහෙනම් බලලා ඩොලර් 20කට කාමරයක් බුක් කරා. ඉතින් මම ගණන් ගිණුම් ගැන දන්නේ නැහැ. හරියට ගණන් වැඩිද අඩුද කියන්න දන්නේ නැහැ. ඊට පස්සේ බුක් කරලා ලොකේෂන් එකක් බැලුවාට පස්සේ එතන දොන්මුවන් එයාපෝට් එක ගාවම කියලා තමයි ඒකේ තිබ්බ ඇඩ්‍රස් එක. ඉතින් ෆයින් එන්නත් හදලා ෆයින් Google Map දාගෙන එනකොට කොකලත් හොඳයි කියලා Grab එකක් දැම්මා. Grab එකේ බාත් 230 ගණක් පෙන්නවා. ඒක කරලා Grab එකේ වෙන්න එනවා කිලෝමීටර් 12 ගණක් තියෙනවා Grab එකේ කිලෝමීටර් 12 ගණක් ආවා. ඉතින් ඇවිල්ලා මම ආවා ලොකේෂන් එකට. ලොකේෂන් එකට ආවට පස්සේ මට ඉතින් කියන්නම් ඉන්නකෝ. ඉතින් මේවා ඉතින් හොඳ එක්ස්පීරියන්ස්. මොකද මේ වරද්දක් කියනවා නෙවෙයි. ඉතින් මම මේක දන්නේ නැහනේ. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා Grab එකෙන් ඇවිල්ලා බැස්සුවා. මෙතන තමයි ලොකේෂන් එක කිව්වා. ඉතින් එයා දන්නේ නැහැ මොකක්ද කියලා. මම මොකද Grab එකේ පොර දන්නේ නැහැ මං කොහෙද දෙන්නේ කියලා. ඉතින් මේක මම දැන් බලාගෙන ඉන්නේ හොටෙල් එකක් ගැනනේ. ඉතින් ඔන්න මේ වගේ ඔන්නම ඇවිල්ලා බැස්සුවා මෙතනින්. ඔන්න තමයි මට එක්ස්පීරියන්ස් එක නේ. 아무튼 원래 පුරක්වත් තේරෙන්නේ නැහැ මේ වැඩේ ගහලා දිනවා සමහරවල්. ඉතින් එකම දේ තියෙන්නේ අංකේ තියෙනවා. මේ අංකේ බලන ආවේ 111 473 අංකේ බලන ආවා. ඉතින් මම මෙතෙන්ට ගියා දොර ඕපන් කරන්න හිතුවා ඕපන් කරන්න බෑ. වහලා ඊට පස්සේ ආයෙ මං ගියා බලන්න මට මැසේජ් එකක් ඇවිල්ලා ඇකෝඩ් එකෙන්ම මේකෙන් මට රිප්ලයි එකක් දාලා මෙන්න මේ ග්‍රේ පාට බොක්ස් එකේ මට පාස්කෝඩ් එකක් කියලා දිනවා. ඒ පාස්කෝඩ් එක ඕපන් කරලා කීයක ගන්න කියලා. ඉතින් ඒක තමයි මට වැඩේ තේරෙන්නේ. මේක අර සෙල්ෆ් චෙකින් වගේ කිසි ඉන්නේ නැතිනේ. මොකද මම පේ කරලානේ තියෙන්නේ. ඊට පස්සේ ඇතුළට ගියාට පස්සේ තවත් සර්ප්‍රයිස් ඒක ලොක් කරලා ඔන්නෝම තමයි තියෙන්නේ. ඉතින් මෙතන මේ මෙන්න මේ වගේ සෙපරේට් කරලා තියෙන කාමර මේ වගේ මේ කර්ටන් වලින්. ඒක ඇත්තටම පොඩි මේ ෂෝට් ස්ටේ කරන ඉතින් පොඩ්ඩක් රෙස්ට් කරන්න හදලා තියෙන හුතරම තියෙනවා. ඉතින් මේ ඉතින් මම තවත් සර්ප්‍රයිස් දැන් මට හොයාගන්න බෑ මගේ කාමරේ මොකක්ද කියලා. දැන් A B කියලා තියෙන A කියලා තමයි මට තිබ්බේ මේ තියෙන්නේ. කීයක A කියලා. ඉතින් මම ඉස්සරහ මේකට ගිහිල්ලා බැලුවා. ඒ වලද්දී ඒකේ තියෙනවා ඉන්ස්ට්‍රක්ෂන් වගේක් ගහලා මම පෙන්නන්න. දැන් කවුරුත් නැහැ ඒකේ මම ඒකින්ද පෙන්නේ. මෙතන මේ වගේ මේ කබඩ් එකේ ගහලා ඉන්ස්ට්‍රක්ෂන් වගේ. ඉතින් ඒකෙන් අපිට කියලා තියෙනවා මේ එක කීයකින් මේන් ඩෝ එකයි අනිත් කීයකින් අපි ලොකර් කරින්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ ලොකර් කරලා තමයි මම මගේ කාමරය හොයාගත්තේ මේ. කොහොමද කාමරය හොයාගත්තේ? ඒකේ AB කියලා ගහලා මට තැනක් තාම හොයාගන්න නැහැ. ඉතින් මේකේ සෙල්ෆ් පොඩි මෙහෙම මේ තනි බෙඩ් එකක් තියෙන්නේ. ඊට පස්සේ ෂෙයාර්ඩ් බාත්රූම් එකකුයි ෂෙයාර්ඩ් කිචන් එකක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ කියලා තියෙනවා ඉතින් ෂෙයාර්ඩ් කිචන් එකයි ෆ්‍රිජ් එක කිචන් එක මෙතන පොඩි බාත්රූම් එකක් තියෙනවා. උඩ තියෙනවා තව කාමර දෙකක්. මම එතන ගිහින් බැලුවා ඒවා ප්‍රෙපෙයාර් කරලා නැහැ. ඉතින් කිචන් එක ෂෙයා කරගන්න පුළුවන් කියලා දිනෝන එකිනෙක එක බාත්රූම් එක ෂෙයා කරගන්නත් ඕනේ. ඉතින් පැය 6කට මම මේ පොඩි වෙලාවකට ඉන්න මම ඉතින් ආයෙ එකට මෙතනින් චෙක් අවුට් වෙලා ආයෙ ග්‍රැබ් එකක් දාන එයාපෝට් එකට ගිහලා අරගොල්ලෝ එනකන් ඉන්න ඕනේ. ඉතින් මෙතන මේ ටිප් බොක්ස් එකක් තියෙනවා මේ. ඒගොල්ලෝ කියලා තියෙනවා මෙතන කැමති නම් මෙතන ෂෙයා කරගන්න ඒවට කීයක් හරි දාලා යන්න. ඉතින් අපි කීයක් හරි දාලා යන් පස්සේ ඉතින් ඕක තමයි මේ Thailand very first experience එක. ඇවිල්ලා ඉතින් කිසිම දෙයක් දන්නේ නැතුව මම ඇවිල්ලා ඔය හොඳයි. ඉතින් අර එයාපෝට් එකේ ඉන්නකොට මෙතන පොඩ්ඩක් ඇලර්ට් එකක් දාගෙන ඉන්න පුළුවන්. හාන්සෙත් දාන මේ මොකක් හරි ෆිල්ම් එකක් හරි බලන්න ලැප්ටොප් එක ඔන් කරගෙන ඉන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අනිත් ටිකක් පෙන්නන්න. ඊට පස්සේ මේගොල්ලෝ මෙතන තියලා තියෙනවා කෝෆි මම එකක් කෝපියක් හදාගත්තා දැන්.
හැම කාමරේටම හීටර් එකක් තියෙනවා. වතුර බෝතල් දෙකක් තියෙනවා. මම ඕපන් කරා වතුර බෝතල. තව එකක් තියෙනවාට. වතුර බෝතල් දෙකයි. ඊට පස්සේ කෝපි පැකට් දෙකයි. බිස්කට් ක්‍රැකර්ස් පැකට් දෙකක් තියෙනවා. ඊට පස්සේ නූඩ්ල්ස් එකක් තියෙනවා. ඒකත් හදා ගන්න කියලා නෙවෙයි. මොකද බඩගිනි නෙමෙයි. ඕගනික් සෝයා මිල්ක් එකක් තියෙනවා. ඉතින් ඔහොම තමයි තියෙන්නේ. වීදුරුව නම් මනම් ගියා ෆෑන් එක. එයාකෝන් එකත් ඕන් කරන්න පුළුවන්. යනකොට ඕෆ් කරලා යන්න කියලා තියෙනවා. මම නම් ඕන් කරේ නැහැ. ඉතින් ලොකු ප්‍රශ්නකුත් නැහැ ලොකුවටම. ඉතින් බලමු. ඉතින් ඔන්නම තමයි තායිලන්තේ පළවෙනි රූම් එක. ඉතින් මේක අර මම පොඩ්ඩක් අතන එයාපෝට් එක ඇත්තටම බෝරින් ඉන්න එක තැන වෙట్లా පුටුවකට ලෝවටලා පැය ගාණක් බලන් ඉන්නකොට මෙතනලා ඇලර්ට් එකක් දාගෙන ඉන්න හොඳයි. පොඩ්ඩක් පැය දෙක තුනක් නින්දක් දාලා ආය යන්න පුළුවන්. ඒකයි මෙතෙන් ආවේ. මේ බලමු නෙස්කැප් එකක් ගාලා. සුගර් ෆ්‍රී නේද? එස්ප්‍රෙසෝ ඒක තමයි සුගර් එස්ප්‍රෙසෝ ටෝස්ට් එකකින්. ඉතින් ඔයක මේ අමුතුම අත්දැකීමක්. මොකද මේ මම හිතා හිටියේ හොටෙල් එක කරනවා කියලා. ඒ කියන්නේ අර සාමාන්‍ය නෝමල් හොටෙල් එකකට ගිහිල්ලා චෙක් ඉන් වෙනවා. එහෙම බලද්දි නෑ මෙතන තව ටිකකින් මං ඇත්තටම අර මැසේජ් එක බැලුවේ නැත්තම් මං එළියටලා ඉන්නවා සෑහෙනලා. ඇගෝඩකින් ආපු මැසේජ් එක තමයි දැක්කේ. ඒගොල්ලෝ පාස් කී එකේ වල දිනවා මැසේජ් එකෙන් මේ පාට බොක්ස් එකේ මෙන්න මේ පාස් කී එක ගන්න. ඒකෙන් අතුර අරගන්න කියලා. ඒකයි තව ටිකකින් මං අර කාමරේටලා ඉන්නවා. ඒක ලොකු ගැටලුවක් නෑ. ඉතින් කවුරු හරි තව එක්කෙනෙක් ආවොත් එයාට කියන්න පුළුවන් මේකට එන්න කියලා එහෙම. ලොකු ගැටලුවක් නෑ. නමුත් අර ලොකරගෙන් තමයි දැනගත්තේ කාමරේ මොකද්ද කියලා. ABCD කියලා ඇත්තේ මට හිතෙන්නේ. ඉතින් මේකේ A කියලා ගහලා නැහැ කොහෙවත්. මොනවද කරන්නේ? ඉතින් බුදු පිළිමයක් තියෙනවා. ඉතින් බාත්රූම් එකේ හැමනම් අර ලොකුවට හයිජීන් එකක් පේන්නේ නැහැ. කිචන් එකත් එහෙම තමයි. ඉතින් මේ උනාට ඉතින් හදිස්සියකට හොඳයි. ඉතින් මේ වගේ ඇවිල්ලා මොනවා හරි ඒගොල්ලෝ මෙතන සෑහෙන ඉන්ස්ට්‍රක්ෂන් දීලා තියෙනවා. මම පෙන්නන්න ඉන්නවා. හරියටම ඒ කියන්නේ කස්ටමර් අවුල් නැති වෙන්න තමයි ඉන්ස්ට්‍රක්ෂන් දීලා තියෙනවා මේ. බලන්නකො. ඒ කියන්නේ යතුරු අපි ගාව තියාගන්න කියලා තියෙන එළියට යනවා නම් ඊට පස්සේ දොර හැම වෙලේම ක්ලෝස් කරලා තියන්න කියනවා. සපත්තු කාමරේ ඇතුලෙන් තියන්න කියනවා. මොකද එළියේ බල්ලෝ අරන් යයි කියලා. යද්දී ආකෝන් එක ඔෆ් කරන්න කිචන් එක එහෙම ෂෙයා කරගන්න කියලා තියෙනවා. ප්ලාස්ටික් ඒවා ෂෙයා මේවා කරගන්න කෑ ගහන්න එපා කියලා තියෙනවා. 9න් පස්සේ දොර වහනකොට ස්මෝක් කරනවා නම් ඒගොල්ලෝ එළියට ගිහිල්ලා ස්මෝක් කරන්න කියලා තියෙනවා. පාරෙන් එහා පැත්තට ගිහලා සිගරට් කොට දාන්න එපා කියලා. ඉතින් හැමදේම තියෙනවා මේ. එයාට WhatsApp කරන්න කියලා මොන හරි අවශ්‍යයක් තියෙනවනේ. ඊට පස්සේ Wi-Fi තියෙනවා. Wi-Fi තියෙනවා. PHI පාස්වර්ඩ් එකක් තියෙනවා. ඊට පස්සේ Grab හරි මොන හරි දාගෙන මොන හරි මේ ෆුඩ් හරි මොන හරි ට්‍රාන්ස්පෝර්ට් වලට Grab ඩවුන්ලෝඩ් කරන් ඒ වගේ ඉතින් ඒ වගේ උපදෙස් දීලා තියෙනවා. ඉතින් හරි වටිනවා. ඉතින් මේක ඉතින් මට අලුත්ම එක්ස්පීරියන්ස් එකක්. මම මෙහෙම ඉඳලා කියන්නේ මෙහෙම ඉඳලාම නෑ නෑවිල්ලා. තායිලන්ත පළවෙනි පාර දැන් අපි හොටෙල් එක බුක් කරලා තියෙන හැටි ඉඳලා වෙනම අපේ ෆැමිලි එකටම ඉන්න. ඉතින් අත්දැකීම් වලින් තමයි මේවා එන්නේ නේ. බලමු. පොඩ්ඩයි ඉතින් ගානක් වියදම් වෙනවා. කරන්න දෙන්න. එයාපෝට් එකේ අර බෝරින් වෙලා පැය ගානක් ඔය බලන් ඉන්නකොට එහෙම ඉන්න බෑ. ඒක වෙන අමුතුම බෝරින් එකක්. ඉතින් ඒකින්ද තමයි මෙහෙම ආයෙ මෙතන ඉතින් මෙතන පොඩ්ඩක් නිදහසේ ආඩු ඉන්න පුළුවන්. ඉතින් මම ආයෙත් පෙන්නන රූම් එක පොඩ්ඩක් ගිහිල්ලා එළියත් පොඩ්ඩක් බලමු අපි චුට්ටක් ගිහිල්ලා. කොයි අතුරු මත. ඉතින් බලමු ගිහිල්ලා එළිය. පොන්න කාමරය ආයෙ පෙන්නන්න මෙතන තියෙනවා සැටි එකක් මේ. සැටි එකක් තියෙනවා. ඊට පස්සේ පොඩි ඉතින් ස්ටේ එකක් මේ සෙල්ෆ් චෙකින් එක. මෙතන පොඩි මේසයක් තියෙනවා. අපිට මොන හරි වැඩක් කරගන්න පුළුවන්. ඒක තමයි ඉන්නේ. කිචන් එක මේ ෆ්‍රිජ් එකක් තියෙනවා. ෆ්‍රිජ් එකත් ඒගොල්ලෝ කියනවා ෂෙයා කරගන්න පුළුවන් කියලා. ෆ්‍රිජ් එක නම් විතරක් තියෙනවා. ඒකත් නිකන් අපේ ගෙදර වගේ ෆීලිං එකක් තියෙනවා. එතන දාපුවම බලන්න. අයියෝ. ඔය මේකත් තියෙනවා. මයික්‍රෝවේව් එකක් තියෙනවා. ඊට පස්සේ ටෝස්ටර් එකක් තියෙනවා. එතනත් කෙටල් එකක් තියෙනවා. අනම්ම සෝස් අරන් ඒවා පාවිච්චි කරලා මෙතන කියන්නේ අර ෂෙයා කරගන්න ඒගොල්ලෝ ඒක තමයි අර කීයක් හරි
ටිප් එකක් දාලා යන්න කියන්නේ මොනවද ෂෙයා කරගන්න. ඉතින් බාත්රූම් එක නම් මේ ලොකු ක්වොලිටි එක අවුලකුත් නැහැ නේද? සාමාන්‍ය හොඳයි නේ සුපිරිය වලදී almost time jadi mungkin ini switch nih apa ya nih foto ini mehelin yang lipat tuh itu apa kali නැත්තම් කිය ඉපත try කරලා දුන්න ඉස්සර ෆොටෝ ටිකක් තියෙනවා මේකේ ගහලා මේ ඊට පස්සේ මෙතන උඩ තට්ටුවට තියන්න පුළුවන් මං ගියා ඒකේ එතනක් තියෙනවා ඔය කාමර දෙකක් සෙපරේට් කරලා ඒවා ප්‍රෙපෙයාර් කරලා නේ මම ගිහින් බැලුවා මම කාමරේ මොකක්ද කියලා හරි හොයාගන්න බැරි ඉන්න ඒ දෙක හදලා නැහැ කවර එනවා කිව්වොත් තමයි මේ දෙක හදනවා ඇත්තේ ඉතින් මේ හරි 아무튼 මෙතනදී හොඳයි ඉතින් අර කෑ ගහගෙන ඉන්න බැරව අපි එළියට පොඩ්ඩක් බලමු කියලා මොකද ඉතින් දෙන්නේ කිරියොත් දෙන්නට නිදහස බාධා වෙන්නේ නැති වෙන්නේ ඉන්නත් ඕනේ මෙතන නෑනේ ඉස්සරහ විතර බංගුවක් තියෙනවා මේ ප්‍රධාන මෙතන හැපෙත සැලුන් එකක් තියෙන්නේ සැලුන් එකක් තියෙන්නේ බලන්න රෑට ඉතින් ග්‍රැබ් එකක් දාගෙන තමයි මෙතන යන්න වෙන්නේ එයාපෝට් එකට බලමු ඉතින් බලන්න මේ ටිකටම රැඳලා ඉන්න මම වීඩියෝ ටිකක් දාන්නම් තායිලන්තේ අපි කරන ඒවා සහ දකින්න ඒවා අත්දකින්න ඒවා ගැන ඉතින් අර ගොඩක් සතුටුයි මගේ ෆැමිලි එකත් එක්ක මේ වගේ ට්‍රිප් එකක් එන්න හම්බෙච්ච එක ඉතින් පළවෙනි කාරණේ ආවෙම ඉතින් channel එක subscribe කරලා පොඩි support එකක් දෙන්න channel එකට රැඳෙන්න ඉන්න ඉතින් ඕක තමයි මගේ තායිලන්තේ ප්‍රථම room එක තායිලන්තේ මගේ ප්‍රථම නවාතැන ඉතින් ආදරෙන් පිළිගන්නවා තායිලන්තේ මගේ ප්‍රථම නවාතැනට එක වෙනකම් මම බලාගෙන ඉන්නවා එක වෙනකම් මට මෙතනලා ඉන්න වෙනවා ඊට පස්සේ යන්න එහෙනම් සියලු දෙනාටම ජය වේවා channel එක subscribe කරලා පොඩි support එකක් දෙන්න ජය වේවා බුස්සන්න ඒ පිට